බානගාසනවා කීවාටලේ සියක් නැත පළමුව දුරලන්න දොතෙරෙත් බොම ඇත නිවන් පුර පිණිස සකසා ගන්න හිත ශ්‍රවණය කළ යුතුයි බණ පිරිසිදුව හිත සිහිපත් කරන් නට ඉපදුන භාවෙන් භාවේ කුසලක් නැතියොනොත් හැමදාම දුකින් තැවේ බන්නැසු පිංවතුන් දුටුවේ නිවන් සුවේ බුදු දහමින් මිසක අන් කිසිවකින් නොවේ දහමට කාරුක ලෙස කාලය ගෙවනු මැන දහමට පමණක්ම සිත යොමු කරනු මැන ජීවිතයක් තනා ගැනුමට සුවය දෙන තුන් සිත පහදවා ගෙන බණ අසනු මැන තුන් සිත පහදවාගෙන බණ අසනු මැන හෙට දවසේ පවත්වන කටින මහා චීවර පින්කමට කලින් කෙරෙන මේ සද්ධර්ම දේශනාව එනිසා මේ දේශනාව සඳහා අද මම තෝරගත්තේ අපේ මේ සමාජයේ ජීවත් වෙන පුංචි දුවල පුතාලා ඇතුළු වැඩිහිටි ඔබ හැමෝමට යම් ආදර්ශයක් ලබා දෙන ජාතක කතාවක් කාව්‍යමය ධර්මදේශනාවක් ජාතක කතාවක් මුල් කරගෙන සිද්ධ කිරීම සාර්ථක වෙලා තියෙනවා. මොකද කතා අහන්න කවුරුත් ආසයිනේ. බණ කතා අහන්න කවුරුත් ආසයි. ඒ තුලින් ඔබට ලොකු පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා හොඳට තුන්සිත පහදවා ගන්න, තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති කරගන්න, ධර්ම ශ්‍රවණය කරනවා කියන හැඟීමෙන් යුතුව පසු වෙන්න. සුනාත ධාරේත චරාත ධම්මේ කියන බුදු වචනේට අනුව බණ අහන්න, සිතේ ධාරණය කරගන්න, ඒ අනුව කටයුතු කරන්න. ඔබේ ජීවිතේ යහපත් වෙනවාට මෙලෝ ජීවිතේ සැප සම්පත් වලින් ආර්ය වූ ජීවිතයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ විතරක් නෙවෙයි. මෙන්න මේ ගැන ටිකක් හිතන්න.